ආයුබෝවන් ජීවිතයට දැතේ සවියත් මනසට ගෙතුමේ සුවයක් තරම් මං අද ආවේ තුන්පට පෙරවිල්ල මිනිත්තු 3කින් ගොතන හැටි කියලා දෙන්න. හොඳයි. අපි මේ විදිහට ගෙතුම පටන් ගමු. වෙනද පුරුදු විදිහටම ගොතන්න. දන්වැල් දාන්න. දන්වැල් කීපයක් ඉදිරියට ගොතාගෙන යන්න. තුන්පට පෙරවිල්ල අපි ඉගෙනගත්ත අනිත් සියලුම පෙරවිලි වලට වඩා උසයි. ඒ නිසා බබාලගේ බ්ලැන්කට්, ෂෝල්, මෆ්ලර් වගේ දේවල් ගොතන්න වඩාත්ම හොඳ පෙරවිල්ලක් තමයි තුන්පට පෙරවිල්ල. හොඳයි. මේ වගේ දන්වැල තව ටිකක් අපි ඉදිරියට ගොතාගෙන යමු. දන්වැල් කීපයක් ඉදිරියට ගොතාගෙන යමු. දැන් දන්වැල් 4ක් ගණන් කරලා 4 වෙනි දන්වැලට ගෙතුම් කටුව නූල වටේ දෙපාරක් කොතලා ගන්න. දැන් පෙරවිල්ලක් දාන්න 4 වෙනි දන්වැලට. ඊට පස්සේ පොටවල් දෙකක් අයින් කරන්න. ඊට පස්සේ තව පොටවල් දෙකක් ඉතිරි. ඒ දෙකිනුත් දෙකක් අයින් කරන්න. එතකොට තවත් පොටවල් දෙකක් ඉතුරු වෙනවා. ඒකිනුත් තව දෙකක් අයින් කරන්න. මෙන්න මේ වගේ දෙපාරක් කොතලා ඊළඟ දන්වැලට දාලා හිමීට පරිස්සමෙන් සංසුන්ව වැඩේ කරන්න. දෙකක් අයින් කරා. ආයමත් සැරයක් දෙකක් අයින් කරා. ආයමත් සැරයක් දෙකක් අයින් කරා. ආයෙත් සිදුරට දැම්මා. හරි. පොටවල් දෙකක් අයින් කරා. ආයමත් සැරයක් පොටවල් දෙකක් අයින් කරා. දෙකක් අයින් කරා. හරි. ගෙතුම සම්පූර්ණයි. මේ විදිහට දිගටම ගොතාගෙන යන්න. ලොකු වෙනසක් නැහැ. මේක අනිත් පෙරවිලි වලට වඩා උසයි. දෙපාරක් කටුවේ උතලා ගන්නවා. ඒක තමයි තියෙන විශේෂත්වය මේකේ. මීළඟ වීඩියෝවෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් ලස්සන නිර්මාණයක් බලාපොරොත්තු වෙන්න සතුටෙන් සැනසීමෙන් ඉන්න. මේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න මම පිළිතුරු දෙනවා. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ස්තුතියි.